අද මම ඔයගලන්ට පෙන්නන්නේ ඉක්මනට චිකන් කරියක් හදාගන්න විදිය. මුලින්ම මම බටර් ටිකක් දාගෙන ඉන්පසු එයට සුදු ලූණු, ඉඟුරු පොඩි කරගෙන කුරුඳු කෑල්ලක්, අමු මිරිස්, කපාගත්ත ලූණු මේ ටික දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේ වගේ මේ ටික ඔක්කොම මද රස්නෙන් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා මිරිස් කුඩු හැඳි දෙකක්, බැදපු 3-5 පුරෝල හැන්දක්, නිකන් 3-5 මේස හැන්දක් එකතු කරගෙන ඒ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්නවා. ඒක පොඩ්ඩක් බැදෙනකන් ටෙම්පරාදු කරගන්න ඕනේ. මොකද ඒක හොඳට බැදුනොත් තමයි චිකන් එකට ලස්සන කලර් එකක් එන්නේ. ඊට පස්සේ මම සීසන් කරලා තියාගත්ත චිකන් ටික ලුණු, කහ, ගම්මිරිස් දාලා දෙහි දාලා අනලා තියච්ච චිකන් ටික තමයි අරගෙන අපි මේකට දාලා කලවම් කරගන්නේ. ඒ කලවම් කරලා ඒක පියනකින් වහලා විනාඩි කීපයක් තියන්න, විනාඩි 5ක් වගේ තියලා ඉන්පසු එයට සෝයා සෝස් ස්වල්පයක් එකතු කරගන්න. ඇත්තටම සෝයා සෝස් ටිකක් දැම්මම ඒකේ රසය වැඩි වෙනවා. ඒ වගේම ලස්සන කලර් එකකුත් එනවා. ඉන්පසුව නැවතත් පියනකින් වසා විනාඩි 3ක් පමණ තියලා ඉන්පසු මේක පියන ඉවත් කර චිකන් ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා ගන්න. චිකන් එක වැහෙන ගානට වගේ වතුර දැම්මනම් හරි. ඊට පස්සේ අපි මේක හිඳෙනකන් හොඳට කුක් කරගන්නයි ඕනේ. ඊන්පසු නැවතත් පියනෙන් වහලා විනාඩි 10ක් පමණ හොඳින් තැම්බෙන්න හරින්න. මේ තියෙන අපි දැන් හදාගත්ත චිකන් එක ලස්සනට. ඒ වගේම තමයි රසත්.